Hello everyone, guten Tag. Welcome back to Learn German with us. අද මම ඔයාලට කියලා දෙන්නේ අපි කොහොමද 100 ඉඳන් උඩට තියෙන numbers වලට German වලින් කියන්නේ කියලා. හරි, අපි එහෙනම් බලමු 100 ඉඳන් numbers වලට කොහොමද German වලින් කියන්නේ කියලා. 100ට අපි German වලින් 100 කියලාත් කියනවා. ඒ වගේම අපිට 100 කියලා කියන්නත් පුළුවන්. 101 101 102 102 103 103 බලන්න අපි මෙතනදි කරන්නේ ඉස්සෙල්ලාම 100ට German වලින් කියන විදිය ලියනවා 100 ඊට පස්සේ 3ට German වලින් කියන විදිය 3 103 oder 103 104 104 105 105 106 106 107 107 108 108 109 109 110ට අපි කියනවා 110 ඒ වගේම 111 111 112 200ට අපි German වලින් කියන්නේ 200 200 300 300 300 400 400 500 500 600 600 700 700 800 800 900 900 1000ට අපි German වලින් කියන්නේ 1000 කියලා නැත්නම් අපි 1000 කියලාත් කියනවා. හරි, අපි දැන් බලමු 2000 ඉඳන් කොහොමද German වලින් 2000 2000 3000 3000 4000 4000 5000 5000 6000 6000 7000 7000 8000 8000 9000 9000 10,000 10,000 ලක්ෂය 100,000 100,000 ලක්ෂ දෙක 200,000 200,000 මිලියනයට අපි German වලින් කියන්නේ 1 මිලියෝන් 1 මිලියෝන් හරි, දැන් ඔයාලා දන්නවා 100 200 300 ඒ වගේම 1000 2000 3000 10,000 ලක්ෂය ලක්ෂ දෙක මිලියනය කියන ඒවට German වලින් කියන විදිය දැන් ඔයාලා දන්නවා. හරි, දැන් අපි mixed numbers කොහොමද German වලින් කියන්නේ කියලා බලමු. 236 අපි 236ට German වලින් කියන්නේ 236 236 මෙතනදී අපි ඉස්සෙල්ලාම 200ට German වලින් කියන විදිය ලියනවා 200 ඊට පස්සේ 36ට German වලින් කියන විදිය 36 එතකොට අපි 236ට German වලින් කියන්නේ 236 හරි, අපි දැන් බලමු 648ට කොහොමද German වලින් කියන්නේ කියලා. මෙතනදී ඉස්සෙල්ලාම අපි 600ට German වලින් කියන විදිය ලියනවා 600 ඊට පස්සේ 48ට German වලින් කියන විදිය 48 එතකොට අපි 648ට German වලින් කියන්නේ 648 648 මං හිතනවා ඔයාලට දැන් තේරෙනවා ඇති අපි mixed numbers German වලින් කියන විදිය. ඒ වගේම අපි මේ numbers ලියද්දී එකටමයි ලියන්නේ. ඒක ඔයාලා මතක තියාගන්න වෙනම ලියන්නේ නැහැ. එකටම තමයි අපි number එක ලියන්නේ German වලින් ලියන්නේ. ඒ වගේම ඔයාලට මේ numbers වලට German වලින් කියන විදිය කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලා දැන් දන්නවා 600ට German වලින් කියන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලා දන්නවා 48ට German වලින් කියන්නේ කොහොමද කියලා. 648යි එකතු වෙලා තමයි 648 වෙන්නේ.
එතකොට අපි ඉස්සෙල්ලා 600% කියන විදිය ලියනවා. ඊට පස්සේ 48% කියන විදිය ලියනවා. 600 48. මං හිතනවා ඔයාලට දැන් තේරෙනවා ඇති කියලා කොහොමද මේ මික්ස් නම්බර්ස් අපි ජර්මන්යෙන් ලියන්නේ කියලා. හරි, අපි ඊළඟට බලමු 927 කොහොමද ජර්මන්යෙන්. 927ට අපි ජර්මන්යෙන් කියන්නේ 927. මෙතනදිත් අපි ඉස්සෙල්ලාම 900 ජර්මන්යෙන් කියන විදිය ලියනවා. 900. ඊට පස්සේ 24 ජර්මන්යෙන් කියන විදිය 27. 927. 927. අපි 1002ට ජර්මන්යෙන් කියන්නේ 1002. ඔයාලා දැන් දන්නවා 18 ජර්මන්යෙන් කියන්නේ කොහොමද කියලා. 18 ජර්මන්යෙන් කියන්නේ 1000 කියලා. අපි දෙකට ජර්මන්යෙන් කියන්නේ 2 කියලා. එතකොට 1002ට ජර්මන්යෙන් කියන්නේ 1002. 1002. 1378 අපි ජර්මන්යෙන් කියන්නේ 1378. මෙතනදිත් අපි ඉස්සෙල්ලාම දැන් ඔයාලා දන්නවා 18 ජර්මන්යෙන් කියන විදිය 1000. ඊට පස්සේ 300ට ජර්මන්යෙන් කියන විදිය 300. ඊට පස්සේ 78ට ජර්මන්යෙන් කියන විදිය 78. 1378. 3421ට ජර්මන්යෙන් කියන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අපි 3000ට ජර්මන්යෙන් කියන්නේ 3000. එතකොට 400ට ජර්මන්යෙන් කියන්නේ 400. 21ට ජර්මන්යෙන් කියන්නේ 21. එතකොට අපි 3421ට ජර්මන්යෙන් කියන්නේ 3421. 3421. හරි, මම හිතනවා දැන් ඔයාලට ඕනම මික්ස් නම්බර් එකක් ජර්මන් වලින් තනියම කියන්න පුළුවන් කියලා. අපි ඊළඟට බලමු අපි ආරත් සාලන් කොහොමද කියන්නේ කියලා. ඒ කියන්නේ අපේ ඉයර්ස් කොහොමද ජර්මන් වලින් කියන්නේ කියලා. 1976 අපි ජර්මන් වලින් කියන්නේ 1976. 1976. මෙතනදී අපි කියන්නේ 1976 කියන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම 1900ට ජර්මන් වලින් කියන විදිය ලියනවා. ඊට පස්සේ 76ට ජර්මන් වලින් කියන විදිය ලියනවා. 1976. අපි දැන් බලමු 2017 අවුරුද්ද කොහොමද ජර්මන් වලින් කියන්නේ කියලා. 2017 අපි ජර්මන් වලින් කියන්නේ 2017. මෙතනදිත් අපි කියන්නේ 2017 කියන්නේ. එතකොට ඉස්සෙල්ලාම 2000ට ජර්මන් වලින් කියන විදිය ලියනවා. ඊට පස්සේ 17ට ජර්මන් වලින් කියන විදිය 2017. 2017. හරි, මම හිතනවා දැන් ඔයාලට ඒ එකක් කොහොමද ජර්මන් වලින් කියන්නේ කියලා තේරුණා කියලා. අපි දැන් බලමු අපි මේ ඉයර්ස් කොහොමද භාවිතා කරන්නේ කියලා. 1 bis 2 geboren. 1 bis 2 geboren කියන්නේ ඔයා කවදද ඉපදුනේ? Ich bin im Jahr 2007 geboren. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් Ich bin 2007 geboren. මම ඉපදුනේ 2007. නැත්නම් මම ඉපදුනේ 2007 වර්ෂයේ. මං හිතනවා දැන් ඔයාලට නම්බර්ස් පාඩම තේරුණා කියලා. මං ඔයාලට තව නම්බර්ස් ටිකක් දාලා තියෙනවා, මික්ස් නම්බර්ස් ටිකක්. ඔයාලට මේ පාඩම තේරුණා නම් කමෙන්ට් එකක් විදියට මේ නම්බර්ස් වලට ආන්සර්ස් දාන්න. මං ඒවට රිප්ලයි කරන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් එහෙනම් අදට ගිහින් එන්නම්. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. Cheers!